එපිසෝඩ් නම්බර් 4. අපි මේ 4 එක ඇතුලේ කතා කරන්නේ කාලීන ප්‍රශ්න සම්බන්ධයෙන් පේපර් එකේ අහන විදිය. කාලීන ප්‍රශ්නයකට කියලා ආවහම අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. right? paper number 1 කාලීන ප්‍රශ්නයක්. විභාගයේදී ගොඩනැගෙන්න පුළුවන් ප්‍රශ්නාවලියක්. උදාහරණයකට අපි යමුකෝ මේ අපි දන්න නුදුරු අනාගතයේ සිදුවෙච්ච කතාව COVID-19. දැන් COVID-19 සම්බන්ධයෙන්ම පේපර් එකට අහයි කියලා අපිට හිතන්න බෑ. එතකොට අපි මේක වර්ගීකරණය කරගන්නවා මෙහෙම. COVID-19 කියලා ගත්තාම health සෞඛ්‍ය සම්බන්ධයෙන් අහන්න පුළුවන්. සෞඛ්‍ය ඇති උනේ සමාජය සම්බන්ධයෙන් society. මේ දෙක එකතු කරලා අහන්න පුළුවන් majority එක සම්බන්ධයෙන්. හරි. එතකොට ඊට අමතරව අහන්න පුළුවන් political situation එක. හරි political. ඊට අමතරව education සම්බන්ධයෙන් ඔය ඊයේ පෙරද මොඩියුලේ ඇතිවෙච්ච ප්‍රශ්නය. එහෙම කාලීන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කාලීන ප්‍රශ්න අහනවත් එක්කම අපේ රටට ආවේනික වෙච්ච යම් යම් ප්‍රදේශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොනවාද අපේ රටට ආවේනික කිව්වහම ලංකාවේ beach and rivers and mountains and waterfalls මේ කියනවා බොල්ලුවට දාගන්න. හරි. jungles වනාන්තර ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් අහන්නත් පුළුවන්. හැබැයි අපිට හුරුම කතාවක්. හුරුම කතාවකට එනකොට බොහොම ළඟ තියෙන ප්‍රශ්නයක් තමයි ළඟ දැනෙන ප්‍රශ්නයක් තමයි සීගිරිය. ලංකාවේ සාමාන්‍යයෙන් සෑම උපදින ජනතාවම යන තැන සීගිරිය. අපි අද කතා කරන්නේ සීගිරිය ගැන. කොහොමද විභාග ප්‍රශ්න පත්තරයකදී ඇහුවොත් උත්තර දෙන්න කියලා. මේක ටාගට් කියලා ගත්තහම 90% පේපර් එකේ ටාගට් තමයි සීගිරිය. ඒ නිසා මම විශ්වාස කරනවා මේක ඇතුලේ ඔයාට මීට සමානුපාර්තික වෙන ප්‍රශ්නයක් එනවා නම් එන්නේ අපි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ගන්න පුළුවන්. සීගිරියට සමානුපාතික වෙනවා දළදා මාලිගාව. හරි. දළදා මාලිගාව. දළදා මාලිගාව කියන එක the tooth relic of Kandy. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ස්ථානය. අනුරාධපුරයේ ගත්තහම ශ්‍රී මහා බෝධිය ඇතුළු ඒ විශේෂීකරණය වෙච්ච තැන්. ඊට උඩට ගියාම නල්ලූර් නාගදීපේ ජැෆ්නා පැත්තට ගියාම මෙහෙන් පල්ලෙහාට ආවහම දැන් ලංකා සිටියම ඔහම ගත්තාම සමා වෙන්න මම මෙහෙම ඇන්දර ලංකාව සිටියම මට හරියට මඳින්න මතක නැහැ නොහොමනේ තියෙන්නේ. මෙන්න මේ හරිය ප්‍රාදේශ නාගදීපේ සෙට් එක තියෙනවා. අනුරාධපුරේ මෙන්න මේ කොටස තියෙනවා. මැදට ආවහම හිල්ස් වල කැන්ඩි තියෙනවා. කැන්ඩි වල කතන්දරේ. මේ පල්ලෙහාට ගියාම කතරගම තියෙනවා. මෙන්න මේ විශේෂීකරණය වෙච්ච පැති ගැන සම්බන්ධයෙන් පේපර් එකේ අහන්න පුළුවන්. ඒ ගැන තමයි අපි මේ කතා කරමින්. ඒතකොට සීගිරිය ගැන අපි හරියටම ඔළුවේ දාගත්තාම ඔයාට පුළුවනි හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න. right. අපි පටන් ගමු සීගිරිය සම්බන්ධයෙන්. right. සීගිරිය ගත්තාම ලොකු අපි දන්නවා එහෙම ලොකු ගලක්. නේ? ගලක් සම්බන්ධයෙන් ගත්තා. එතකොට දැන් ඔයගොල්ලෝ ඔළුවට එන්න ඕනේ ගලක් සම්බන්ධයෙන් කතා කරනකොට සීගිරිය රාජධානියක් වෙන්නේ කොහොමද කියන තැනට එනකොට අපි හැදෙන විදිය. අපි ලියන්න උත්සාහයක් දරමු. කොහොමද අපි මේක ලියන්නේ? The big rock in කොහෙද මේක පිහිටලා තියෙන්නේ? Dambulla. The big rock in Dambulla is called Sigiriya.
right? දැන් මේකේ නැවතත් අර ඉස්සෙල්ලා කරපු කතාව විස්තර කරනවා නම් මෙන්න present continuous tense, මෙන්න preposition that is prep. ඒක විස්තර කරගෙන ඉන්න ගියොත් වෙලාව යනවා. දැන් ඔබට පැහැදිලි කරා මං පෙර පාඩමකදී වගේ කතාවක්. දැන් අපි දිගින් දිගටම පාඩම කරගෙන යනවා. The big rock in Dambulla is called Sigiriya. Right? කවුද මේක හැදුවේ? දැන් සීගිරිය ජනප්‍රිය වෙන්නේ කොහොමද? ඉතිහාසය කියන විදිහට උදිත් මාතර ගේසගෙන් තමයි වැඩි විස්තරය අහගන්න ඕනේ. හරි? කිං කාශ්‍යප හැදුවේ සීගිරිය නෙමෙයි, හැදුවේ බලකොටුවා. built හැදුවා. built a fortress. රාජධානිය. fortress ලස්සන වචනයක්. fortress. a fortress. කොතනද හැදුවේ? ගල මත. on විපාතය on top of it. මෙතන it කියලා අදහස් කරන්නේ a big rock කියන එක. on top of it. right? ඒක ලෝක උරුමයක් හැටියට listed වෙලා තියෙනවා. එතකොට it is listed. මේ I සම්බන්ධයෙන් ඔබට පුංචි කතාවක් කියලා දෙන්න ඕනේ ආදරණීය දුවේ පුතේ. I කියන එක වාක්‍යයක ආරම්භයේදී හෝ වාක්‍යයකට මුල පුරන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම capital letters වලින් ලියන්න ඕනේ. It is listed World Heritage Site. It is listed a World Heritage Site. ලෝක උරුමයක් heritage site. කවුද මේක ලෝක උරුමය හැදුවේ? by UNESCO. UNESCO කියන සංවිධානය විසින් මේක ලෝක උරුමයක් හැටියට නම් කරා. right? right. මං චුට්ටක් මේක ඉතුරු කරලා ඊළඟ කැලලට යන ඉඩ මදි නිසා ඊට පස්සේ ලංකාවේ සංචාරක පාරාදීසයේ එක කොටසක් හැටියට අපි සීගිරිය ගණනය කරනවා. සීගිරිය සීගිරිය කාලයක් තිස්සේ සීගිරිය has been මම ඉගැන්නුවා මේක තාම ග්‍රැමර් පාර්ට් එක ඉගැන්නුවේ නෑ. has been කිව්වහම present perfect continuous tense. Sigiriya has been a popular tourist destination. A popular tourist ඉතා ජනප්‍රිය සංචාරකයන්ගේ තැනක්. tourist අවසානයේ destination. A popular tourist destination because හේතුව because හේතුව because of its natured beauty. ස්වභාවික අලංකාරය. natured beauty. popular tourist destination. because of its natured beauty එකට හේතුව and historical value. right? ඔන්න කතාව. දැන් තමයි කතාව ඉතුරු ටික පටන් ගන්න. හරි? මෙහෙම
කතාවක් දීලා ඔබෙන් අහන්න පුළුවන් විභාගයේදී ඉතා පැහැදිලිවම ප්‍රශ්නාර්ථයක්. ප්‍රශ්නාර්ථයක් අහන්න කලින් අපි ඉගෙන ගන්න ඕන වැදගත් කතාවක් WH. මොකද්ද මේ WH කියලා කියන්නේ? ප්‍රශ්නාර්ථයක මූල ආරම්භයට අපිට අයිති වෙන කොටසක්. right? මම ඒක චූට්ටක් මෙන්න මෙහෙම විස්තර කරන්න. why, when, where, what, who. දැන් ඔබ මේ සටහන ලියාගත්තා නම් ඔබ අන්ඩර්ලයින් කරගන්න ඕන මෙන්න මේ කොටස් ටික. WH, 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 WH. ප්‍රශ්නාර්ථයක මූල පදාර්ථය. හරි. WH. right. අපි බලමු why කියන්නේ ඇයි? when කියන්නේ කවද්ද? where කොහෙද? what මොකක්ද? who කවුද? why, when, where, what, who. ඔයා මේ කෑල්ල පොඩ්ඩක් මතකේ තියාගෙන යන්න ඕනේ විභාගෙට. ඔයාට ප්‍රශ්නාර්ථයක දකින්න පුළුවන් අවස්ථා සම්බන්ධයක්. මේ කොටස හම්බ වෙනවමයි. මේ කොටස හම්බුනහම මේ කෑලි ටික මත මේකේ කොටස් 30ක් තියෙනවා. WH පුතේ 30ක් තියෙනවා. නමුත් 30ම අපි උගන්වන්නේ නැහැ. ඇයි 30ම උගන්වන්නේ නැත්තේ? 30ම වාට මේ වෙලාවේ වැදගත් නැහැ. මේ වෙලාවේ වැදගත්ම කොටස් ටික තමයි මේ උගන්වන්නේ. why, when, where, what, who. ඇයි, කවද්ද, කොහෙද, මොකද්ද, කවුද? right. දැන් අපි යමු ඉස්සෙල්ලා හිටපු තැන ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ. right. මොන්න පළවෙනි ප්‍රශ්නේ. where is සීගිරිය? කොහෙද සීගිරිය තියෙන්නේ? මෙන්න WH එක. ඔන්න වාක්‍ය. මට වැදගත් ඉච්චරයි. where is සීගිරිය? ඔන්න දෙවනි ප්‍රශ්නේ. who built it? WH එක. who කවුද හැදුවේ ඒක? තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි කතාව. right. it is World Heritage Site. it is World Heritage. ඒක ලෝක උරුමයක් තියෙන තැනක්ද? World Heritage කියලා කිව්වහම ලෝක උරුමය. හතරවෙනි එක. හතරවෙනි ප්‍රශ්නේ. why is සීගිරිය? ඔන්න why WH එකක්. is සීගිරිය. why is සීගිරිය a popular tourist destination? a popular tourist destination. ඇයි ඒක? දැන් මම මේ පාඩම ඇතුලේ කොටස් දෙකක් ගැන කතා කරා. එකක් අපිට කාලීන ප්‍රශ්නයක් හැටියට සීගිරිය අපි දකිනවා. ඒ දකින්නවත් එක්කම අපිට වැදගත්ම කොටස තමයි මෙන්න මේක. where, who, why. කොටස් පහක් ඉගෙනුවා. ඒ යටතේ මේ WH කියන කොටස යටතේ ඔබට උගන්වපු කොටස් පහම මතක තියාගන්න ඕන. ඒක අනුව තියරි වල මතකය ඔබට තබා ගන්න පුළුවන්. ඒ WH එක ඉගෙන ගැනීමේදී. right. අපි මේකට උත්තර ලියමුකෝ පුතේ බලන්න. right. where is සීගිරිය? කොහෙද සීගිරිය තියෙන්නේ? in දඹුල්ල. ඔන්න මේක කැපිටල් දාන්නත් පුළුවන්. නෑ. in දඹුල්ල. right. who built it? කවුද ඒක හැදුවේ? right. King කාශ්‍යප. මම ඉතිහාසය ගැන ගොඩක් දේවල් දන්නේ. හරි. ඔබ වැඩි විස්තර උදිත් මාතරගේ සර්ගෙන් අහගන්න පුළුවන්. ඔහුගේ වැඩසටහන් වලදී ඔබට දකින්න පුළුවන් කවුද සීගිරියේ සැබෑ නිර්මාතෘවරයා කියලා. right.
එතකොට it is world heritage site. ඒක ලෝක උරුමයක්ද? yes. ඔක තමයි උත්තරේ. why is සීගිරිය popular tourist destination? ඇයි සීගිරිය සංචාර කලාපේ ගමනාන්තය වෙන්නේ කියලා වුවාම ඔබට කියපු ඡේදය ඇතුලේ බලන්න පිළිතුර තියෙනවා. A popular tourist destination because of its nature, beauty and historical value. මම මේක ලියන්න ඕනේ. ඔබ ප්‍රශ්නේ උඩ තියෙනවා. ඒක අනුව ඔබට තීරණය කරන්න පුළුවන්. right. ඔය නිකන් පුංචි උදාහරණයක් ඔබට ඔළුවට දාගන්න. right. මම විශ්වාස කරනවා ඒක ඇතුලේ අපිට පාඩමේ කොටස් දෙකක් ඔබ ඉගෙන ගන්න ඇති. මේවා WH එකේ මෙන්න මේ කොටස් ටික. right. හරි. අපි ඊළඟ කතාවට එමු. අපිට වෙලාව මං හිතන්නේ කළමනාකරණය කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි ඊළඟ කතාවට එමු. ඊළඟ කතාවට ආවහම මම ඔබත් සමග කතා කරන්න හදන්නේ chart සම්බන්ධයෙන්. බොහොම වේගෙන් අපි කරනවා කියලා ඔබ හිතන්න එපා. මේ කොටස් ටික charts. O level paper එකේ charts වර්ග 4ක් එනවා. By chart, sorry, bar chart, or bar graph. හරි. by chart, sorry, bar chart, bar graph, by chart, table. ඔය කොටස් ටික තමයි ඉන්නේ. මේකෙදි මේ මම නිකන් පුංචි පැහැදිලි කිරීමක් ඔබට කරන්න. හරි. මේ කතාව කොහොම ආවත් මේ ටේබල් කියන එක සාමාන්‍යයෙන් පේපර් එකට අහන්නෙම නැහැ. අහලත් නැහැ මෙච්චර කාලෙකට. බොහෝම කලාතුරකින් එකක් මම දැක්කා. මෙන්න මේ තුනෙන් තමයි අහන්නේ. bar chart, bar graph and table. හරි. ඔන්න මම ඒක පැහැදිලිව ඔබට ගොඩනගා ගන්න ආකාරය ගැන කියද මෙන්න මෙහෙම අපි බැලුවොත් මෙහෙම වර්ගීකරණයක් කරලා එක එක විස්තරයක් දාලා ඔබට කතා කරන්න පුළුවන් කතාවක් තියෙනවා. දැන් මේ බලන්න මම නිකන් පුංචි අදහසක් ඔබට කියන්නේ. නිකන් සිංහලෙන් වැඩිම හරි වැඩිම අඩුම හරි සම හරි වැඩිම අඩුම සම මෙයාට වඩා මෙයා වඩා ගන්න යන්න එපා. හරි මෙයාට වඩා මෙයා. එතකොට වැඩිම අඩුම සම එයාට වඩා එයා. මෙයාට වඩා මෙයා. ඔච්චරයි තියරි එක. හරි මේ තියරි එක තමයි හරියටම ඔලුවට දාගන්න ඕනේ පුතේ. දැන් බලමු අපි කොහොමද ඔක වෙන්නේ කියලා. ඔක තවත් විදියකින් මම විස්තර කරන්නම් ඔබට. තවත් විදියකින්. හරි. මේ බලන්න. මෙහෙම රූප සටහන මෙහෙම අපිට එකක් හම්බ වෙනවා. මම අර කිව්ව කතාවම යා ඉන්නේ. හරි. වැඩිම අඩුම මේ අඩුම සම වැඩිම අඩුම සම මෙයාට වඩා මෙයා වඩා ඔය ප්‍රශ්නේට ලකුණු 5ක් හම්බ වෙනවා. මම දැනුවත් ලකුණු 5 හම්බ වෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ දැක්ක ගමන් අපේ දරුවෝ 17 කල්පනා කරනවා මොකද්ද මේ ඇත්තටම මේ ප්‍රශ්නේ දැක්කම ඔබ
කලබල වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ හරි සරලයි පුතේ. මේක ගැන පුංචි කතාවක් ඔබට කියලා දෙන්න. හරි. අපි ඉස්සෙල්ලාම ඕකේ පේපර් එක කරනකොට මේ තියරි තමයි ඔබට උගන්වන්නේ. හරි. දැන් ඔබට මම කොටස් දෙකක් කියන්න ඕනේ. ඒකේ මෙන්න මේක තමයි තියරි එක. අංක 1. The most of වැඩිම. The most of. ඔච්චරයි කතාව. වැඩිම. The least of. අඩුම. Right? The most of, the least of. Right? The most of. සම. Equal. සම. සමහරක් කියන තැනට ආවම සම් කියන එකත් භාවිතා කරන sum of එහෙම භාවිතා වෙන අවස්ථා තියෙනවා. right? ඊට වඩා මේක දැන් බලන්න සමහර දැන් වඩා දැන් මේ සෙටප් එක ඔයා කටපාඩම් කරගන්න ඕන. කටපාඩම් කරගන්න කියන්නේ මේ තියරි. මේක ඔළුවේ දාගන්න ඕන. The most of වැඩිම. The least of අඩුම. සමානයි equal සමහර දැන් වඩා. ඕක තමයි තියරි එක. හරි? එතකොට ඔය අපි මේක අර අපි අඳපු ඩයග්‍රෑම් එකට දාලා බලමු. කොහොමද මේක දාන්නේ? මේ බලන්න. ඔබට නැවත වතාවක් මම මේ සටහන අඳිනවා. මේ බලන්න. නේ? දැන් අපි කිව්ව කතාව කොහොමද දාන්නේ? මේ බලන්න. The most of හරි වැඩිම. The least of අඩුම. equal සම. මෙයාට වඩා මෙයා දැන්. ඕක තමයි කතාව. මේ පේපර් එකේ හම්බෙන දරුණු ගණයේ ප්‍රශ්නයක්. ඒ දරුණු ගණයේ ප්‍රශ්නය අපි අඳුනාගෙන ප්‍රධාන තියරි එක අඳුනගත්තේ නැත්නම් අපිට උත්තර ලියන්න බෑ. එතකොට දැන් මම මුලින් ඉඳලම ඔබට කියන කතාවක් තියෙනවා. අපි ඉගෙන ගන්න ඕනේ grammar plus theory. හරි? ඒක තවදුරටත් විස්තර කරන්නම් ඔබට මෙහෙම. දැන් අර ඇඳපු සටහනට මේ බලන්න. ඊට චූටි උදාහරණයක්. The most of මෙතනට දාමු අපි least of කියලා. The least of මේ කැලි දෙක equal right? මෙයාට වඩා මෙයා දැන්. හරි? ඔයිට වඩා කතාවක් නෑ ඔබට කියන්න. ඔය වැනි උදාහරණ ගණනාවක් එක්ක අපි පේපර් එකට යනවා. right? අපි ඕක මතක තියාගන්න තියරි එක. පේපර් එක කරන්න ගත්තාම ඔබට ඔය තියරි එක ඕන වෙනවා. right? අපි ඊළඟට යන්නේ picture කියන පාඩමට. මේකෙදි පින්තූරයක් ඔබට මේ සටහනේ පෙන්වන්න බැරි වුණාට ඔබට මම සරල මූලධර්මක රීතියක් උගන්වනවා මේක මතක තියාගන්න. ඉතාමත් කෙටි තැනක් ඔබට මේ picture කියන පාඩම ඇතුලේ ගොඩනගා ගන්න පුළුවන්. picture අපි කොටස් දෙකකට බෙදනවා. එකක් there is there are. අනිත් එක have has. දැන් මේ අපි කලින් කතා කරපු have has නෙමෙයි මේක තියෙන්නේ. මෙතන තියෙන අයිතිය හැඟවීම සඳහා යොදන පදයක්. මේකේ තේරුම වා. මොකක්ද වා. ලස්සනයි. හරි? මේ දෙක ගොඩක් වෙලාට සමානයි. එතකොට තියෙනවා, ඉන්නවා, වෙනවා, යනවා, කනවා, බොනවා. right. වැඩි විස්තරය විරාමයෙන් පසු. right.
අපි හිටියේ picture කියන පාඩමේ there is and there are කියන කොටසේ. අපි ඉස්සෙල්ලාම එමුකෝ is කියන කොටසට. is කියන කොටසට ආවට පස්සේ මෙයත් එක්ක ගොඩාක් වෙලාවට සම්බන්ධයි prepositions. නිපාත. අපි නිපාත සම්බන්ධයෙන් කතා කළා අවස්ථා කීපයකදී. ඒ අනුව අපි උදාහරණ කීපයක් බලන්නට යනවා. there is plus prepositions යටතේ. උදාහරණය අංක 1 in. ඔන්න බලන්න උදාහරණයේ in යොදන ආකාරය. හරි. there is a cat. පූසෙක් ඉන්නවා in the box. box එකක් ඇතුලේ තියෙනවා. දැන් අපි පින්තූරයක් අපිට අපොස්ස සාමාන්‍ය පෙළ පේපර් එකේ මෙහෙම පින්තූරයක් හම්බ වෙනවා. box එකක් තියෙනවා. box එක ඇතුලේ අපි දන්නවා පූස් පැටියෙක් ඉන්නවා. එතකොට අපි ඉන්න වාක්‍ය කතාව කරන ආකාරය there is a cat in the box. හරි. පූසෙක් සිටි. අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් picture කියන පාඩම යටතේ ඔබට අනිවාර්යයෙන්ම පේපර් එකට හම්බ වෙන ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රශ්නයක්. right. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් තමයි කතා කරමින් ඉන්නේ. on දෙවැනි එක on මේ මූලධර්ම මේ කතා කරන්නේ. අපිට picture එකක් දැක්කට පස්සේ picture එකට උත්තර දෙන්න අවශ්‍ය මූලධර්ම ටික. right. on. right. ඒ උදාහරණයම ගමුකෝ. there is a අපි පොඩ වෙනස් කරමු pet. සුරතලෙක් ඉන්නවා on the table. on there is ඒක වචන ස්වරූපයෙන් කතා කරනවා. there is a pet on the table. right. තුන්වෙනි උදාහරණය behind. behind. right. behind කියලා කිව්වහම පිටුපස. right. එතකොට පිටුපස ඔබ ලියා ගන්න මේ වචන අත්‍යවශ්‍යයි. there is a tree. ගසක් තිබේ behind the house. නිවස පිටුපස. behind the house. right. there is a tree behind the house. behind පිටුපස. right. ඊළඟ එක in front of. in front of. in front of කියන්නේ මොකද? ඉදිරි පිට. දැන් ඔබගේ ආලින්දයට එන මම ඔබගේ ජංගම දුරකථන ඉදිරි පිට සිටිනවා. ඔබගේ ලැප්ටොප් එකේ ඉදිරි පිට සිටින in front of. in front of කියලා ගත්තාම the supermarket is ඔන්න පොඩ්ඩක් වෙනස් වෙනවා. the supermarket is in front of the post office. the post office. ඔන්න මම ඉස්සෙල්ලා මට උදේ ඊළඟ පෙර පාඩමක තිබිච්ච කතාවක් දැන් මට මතක් වුණා. the post office. sorry. the post office. ඒක ප්‍රොනවුන්සියේෂන් එකේදී කතාව වෙනස් වෙනවා. සමා වෙන්න. the post office. හැබැයි මට the ගැන කතා කරන්න කතාවක් තියෙනවා. the supermarket is in front of the post office. supermarket එක පිහිටා තිබෙන්නේ post office එක ඉදිරි පිටයි. right. is in front of. in front of the post office. right. next one. ඊළඟ එක along. ශබ්ද ස්වරූපයේ along වර්ග කීපයක් තියෙනවා. right. මේක along. තව ශබ්ද ස්වරූපයේ තියෙන along එකක් ඔබට මම කියන්න. ඒක මේක කියලා ඉවරුණාට පස්සේ. right. along. along. right.
along කියලා ගත්තහම දිගේ, right? දිගට කියන අදහස. A man is along the road. A man is along the road. අපි නැවතත් බලමු. There is a cat in the box. There is a pet on the table. There is a tree behind the house. පිටුපස. In front of the supermarket is in front of the post office. Along, a man is along the road. Along කියන තැනට එනකොට මම මේ ඊළඟ කොටසට යනකොට මේ along දිගේ කියන අදහස ශබ්ද ස්වරූපයට අනුව තව එකක් තියෙනවා. alone. right? ඔය වයසේ තියෙන ප්‍රශ්නයක්. හැම තිස්සෙම ගෙදර අයට දැක්කහම නිකන් නහයට පිම්බ පිම්බ ඉන්නේ අස්සයෝ වගේ. හරි? දකින්න වෙලාවට ඒ වයසේ ප්‍රශ්නයක් කියලා අපි දන්නවා. alone. leave me alone. මට පාඩුවේ ඉන්න දෙන්න. leave me alone. මට පාඩුවේ ඉන්න දෙන්න කියලා ඔබ කියනවා. එතකොට ශබ්ද ස්වරූපය අනුව වෙනස්. උදාහරණයක් ඔබට කිව්වේ. ඊළඟ වාක්‍ය across. across. across කියන්නේ හරහා. right? A footpath is across the road. පාසලකුණු තිබුණා පාරය හරහා කියලා. A footpath is across the road. right? next one over. ප්‍රධාන කතා ටික කතා කරගෙන ඉන්නේ අපි. over. there is a bridge. පාලමක්. there is a bridge. there is a bridge over the river. over. there is picture සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ. there is a river over the bridge. sorry මේක අපි මෙහෙම වෙනස් කරමු. there is a bridge over the river. there is a bridge over the river. right? අපි එතනට එමු ඊළඟ එක. there is a bridge over the river. towards. towards කියලා කියන්නේ දෙසට. දෙසට towards. the boy is running. the boy is running. මතක තියාගන්න ing එකතු වෙනවා මේ. එතකොට run කියන එක වාක්‍යයේ අගට තව එක්ස්ට්‍රා n එකක් එකතු වෙලා තමයි ing එකතු වෙන්නේ. the boy is running towards the wall. towards the wall. බිත්තිය දෙසට කොල්ලා දුවගෙන එනවා. දුවමින් සිටි. මේක මතක තියාගන්න. run running වෙනකොට තව n අක්ෂරයක් එකතු වෙනවා. right? ඔබට සමහර පුංචි තැන් අපි කතා කරන්නේ මතකේ ඉතා පැහැදිලිව රඳවා ගන්න. towards. the boy is running towards the wall. right? away from. last one. away from. away from. away from කිව්වහම ඉවතට. අපි ඒ උදාහරණයම ගමු. the boy is running away from. එක දෙපද ක්‍රියාපදයක් හැටියටත් ගන්න පුළුවන්.
The road. Away from the road. The boy is running away from the road. Right. ඉවතට. ඔහු දුවන ගමන් පාරෙන් ඉවතට විසි වුණා කියන අදහස. Right. දැන් කතාව මෙන්න මේකයි. ඔය කතා කරපු වාක්‍ය සෙට් එක there is සහ there is සමග සමාවෙන්න. there is සමග ඔබට භාවිතා කළ කිරීමට තියෙන කතන්දර ටික තමයි. there is සමග වාක්‍ය රටාවක් නිර්මාණය කිරීමේදී ඔබට අත්‍යවශ්‍ය වෙන කතාවක්. right. අපි යමු එතනින් හරිය උදාහරණ කීපයකට. right. right. අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. අංක 1. There is a book on the table. ඉතා සරල උදාහරණයක්. මට වැදගත් වෙන්නේ කියන්න ඔබට මේ there is කතාව සහ නිපාත. There is a book on the table. පොතක් තිබේ මේසය මත. There is a book on the table. හරි. There is a book on the table. Second example. There is a bird on the roof. දැන් ඔබ හිතින් මවා ගන්නට ඕන. අපි පේපර් එක කරන්නේ තියරි උගන්වන්නේ. There is there are. හරි. There is a bird on the roof. Right? කුරුල්ලෙක් සිටි වහලය මත. තුන්වෙනි උදාහරණය. There is a book නැවතත් in the cupboard. cupboard ලියනකොට බලන්න. in the cupboard. 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 in the cupboard. Right? Right. Number 4, example number. There is a man. මේ කතා කරන්නේම there is there are. There is a man under the tree. There is a man under the tree. Under කියන එකත් preposition ගණයට අයිති වෙන වාක්‍යයක්. There is a man under the tree. මිනිස්සෙක් ගස යට සිටි. ගහ මෙහෙම තියෙනවා. ගහට යටින් මිනිස්සෙක් ඉන්නවා. Number 5, example number 5. උදාහරණ අංක 5. There is a mango tree there is a mango tree අඹ ගසක් තිබේ in the middle of the playground. in the middle of මට වැදගත් මේ වාක්‍ය ඔබට උගන්වන එකයි. in the middle of the playground. දැන් අපි කතා කළේ මෙච්චර වෙලා there is සම්බන්ධව. there are සම්බන්ධව කතා කරනකොට මීට වඩා පුංචි වෙනස්කමක් තියෙන වාක්‍ය රටාවක් එනවා. අපි ඒක ගැනත් සලකා බලමු එතනින් එහාට. there are. දැන් මෙච්චර වෙලා කතා කරේ there is. දැන් කතා කරන්නේ there are. there are වලට එනකොට අපිට උදාහරණ 4ක් ගන්නට පුළුවන්. මෙන්න මෙහෙම. a lot of. many. Right? a lot of. many. some. a few. a lot of කිව්වහම බලන්න මේ පොඩ්ඩක් සමානයි අපි කතා කරපු කලින් කතා කරපු බා chart එකේ theory වලට. a lot of කිව්වහම ගොඩාක්. many සමූහයක්. some ටිකක්. a few කිහිපයක්. right? ඔය විදිහට. එතකොට මේ සෙට් එකත් එක්ක අපි ඊළඟට වාක්‍යයක් නිර්මාණය කරනකොට අපිට ඕන වෙනවා මෙතනින් එහා පැත්තේ සෙට් එකට plural noun එකක්. ඒ කියන්නේ බහු අර්ථයක්. හරි. there are වල මූල ධර්මය උතන තියෙන්නේ. there are a lot of many some a few and plural noun. right? ඕක මතක තියාගන්න. අපි දැන් examples වලට යන්න. example number 1 උදාහරණාංක 1. උදාහරණාංක 1 there are a lot of trees in the garden. There are
a lot of trees මේ බහු අර්ථයක් in the garden. There are a lot of trees in the garden. Right? Example number 2. දැන් ඔබට මම පුංචි කතාවක් කියන්න. දැන් බහු අර්ථයක් ගැන සර් කතා කරලා මෙතන එකක් දැම්මේයි කියලා අහන්න එපා. හරි. කියන කතාවක් දැම්මේයි. ඒ කියන කතාව වෙන්නේ මෙන්න මෙහෙමයි. A lot of වාක්‍යයක්. අපි දැන් කතා කරපු වාක්‍යයේ උඩ තියෙන example එක a lot of. There are a lot of trees in the garden. Second example. There are some books on the table. There are some books on the table. There are some books on the table. පොත් කිහිපයක් some දැන් මේ කතා කරන්නේ අපි වෙන කතාවක්. ඔබ බලන්න ඔබට උගන්වන්නේ සම්පූර්ණයෙන්ම තියරි ටික. මේවා ඕන වෙනවාමයි කියලා මේ ඉලක්කගතව කතා කරන ප්‍රශ්නයක්. එම නිසා ඔබ සැහැල්ලුවට ගන්න එපා මේ වීඩියෝ එක නරඹන දරුවනේ. මේ නිතර නරඹීමේදී ඔබට මේ අවශ්‍ය මූලධර්ම කොටස් ටික එකතු වෙනවා. මේවා තමයි ටාගට්ස් කියලා කියන්නේ. right? හරි. Third example. There are many ගොඩක් there are many children in the table in the playground. Sorry. Right. There are many children in the playground. හරි. Example number 4. උදාහරණ අංක 4. There are few cars in the park. In the car park. එහෙම දාමු. එතකොට few. මෙන්න a lot of, some, many, few. Right. ඔය තමයි there is, there are මූල ධර්මයේ ප්‍රධාන කොටස් ටික. right? අපි ඊළඟ කොටසේදී කතා කරමු. අපි ඊළඟ දැන් ඔතනෙම ඉවර වෙන තැනින් ඊළඟ තැනට පොඩි උදාහරණයක් ඔබට තියෙනවා උගන්වන්න. right? මේකේ ඊළඟ මාතෘකාව ඔබ මේ ටික ඔළුවේ තියාගන්න. have, has. මම ඔබට කිව්වේ there is, there are, have, has. මොකක්ද මේකේ තේරුම? වා. සම්පූර්ණයෙන් ගත්තොත් අයිතිය සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවක්. right. මේකට කලින් අපට උදාහරණයක් කියලා දෙන්න ඕන. I, we, you, they සමග have භාවිතා කරන අතර he, she, it සමග සහ ඕනෑම නමක් සමග any name has භාවිතා වේ. right. ඔච්චරයි රීතිය. ඔය කතාව ඔළුවට දාගන්නවා. I, we, you, they සමග have. he, she, it, any name සමග has. තව විදිහකින් කිව්වොත් මේක බහු අර්ථයක්. බහු වචන I, you, I, we, you, they. දැන් මේ I කියන එක එතකොට පොඩි කතාවක් එනවා. ඔබට මේ බහු අර්ථයක් එන්නේ කොහොමද සර් මම කියන එක. ඉංග්‍රීසි භාෂාවට එනකොට I කියන එක බහු අර්ථයක් හැටියට අපි ගණනය කරන්නේ. right? ඒක වචන has. right? ඕක ඔළුවේ තියාගන්න. අපි examples කීපයකට යන්න යනවා. examples වලින් අපි බලමු මේක කොහොමද ගොඩනගන්නේ කියලා. මේකත් අපි කතා කරන්නේ මූලධර්ම සම්පූර්ණයේදී. I have an interesting කියන අදහස මම පොඩ්ඩක් ඇදලා කිව්වේ interesting. මේ ස්පෙලිංස් මතක තියාගන්න. I have an interesting story book. මගේ ළඟ තියෙනවා ඉතා රසවත් පොතක්.
මම පාඩම අතරමැද පොඩි බාධා කිරීමක් කරනවා. මෙන්න මේ පාඩමේ කොටස ඔබට උගන්වන්න ඕනේ. ඔබ දන්නවා යම් කිසි එකක් සම්බන්ධයෙන් කතා කරනවා n අපි දන්නවා වවල් අක්ෂරයක් ඉදිරි පිටට n යොදනවා කියලා. මේ දැන් මේ අවස්ථාව ආපු නිසා මම මේ කතා කරන්නේ වවල් අක්ෂරයක් i කියන එක. එතකොට වවල් අක්ෂරයක් කියලා ගත්තාම a e i o u භාෂාවේ වවල් සවුන්ඩ් එකක් හැටියට අපි ගණනය කරනවා. මම කියන්න උත්සාහ කරන මෙන්න මේකයි. අමතක වෙන්න කලින් කියන්න ඕනේ ඉස්සෙල්ලත් උත්සාහ කරා ආටිකල්ස් යටතේ එන ද කියන පදය the that is articles. අව්‍ය පද සිංහල භාෂාවෙන් මේකට කියන්නේ අව්‍ය පද the AEIOU කියන වවල් අක්ෂරයක් ඉදිරියට ද යෙදෙනකොට ඒක පුතේ අනිවාර්යයෙන්ම ප්‍රනවුන්ස් කරන්නේ දී හැටියටයි. හරි. ඒක මතක තියාගන්න. ඒක මතක තියාගන්න ඕන නිසා තමයි මේ දැන් අවස්ථාවක් ලැබුණු නිසා අපිට කියන්නේ. එතකොට දැන් මේ කතාව ඔබ අමතක කරන්න එපා. ඔබ මේ හොඳින් මතක තබා ගත යුතුයි. විභාග ප්‍රශ්න පත්‍රයේ මුහුණ දෙන ඔබට මේ කොටස අත්‍යවශ්‍යයි. right? ඇත්තටම කතා කරන කෙනෙකුට ස්පෝකන් වගේ විෂයකින් තමයි ද කියන එකේ දී කියන කොටස ඉගෙන ගන්නට ඕන. නමුත් මේ කතාව ඔබට කියලා තියන්න ඕන නිසා තමයි කිව්වේ. හරි. අපි නැවතත් එමු පාඩමේ දෙවෙනි උදාහරණයට. I have an interesting story books. දැන් අපි කතා කරමින් ඉන්නේ have has සම්බන්ධයෙන්. මේ තියෙන්නේ have, right? And second example අපි අර වාක්‍ය දාලා ලියන විදිහ. I have some interesting book. මගේ ළඟ තියෙනවා සමහර කීපයක් කියන අදහස. right? third example එක she has ඔන්න වෙනස් වුණා කතාව. have has she has an interesting book. She has an interesting book. right? මෙතන පුතේ some කියන තැනට එනකොට s එකක් එකතු වෙන්න ඕනේ. I have some interesting books කියන අදහස. මේක අපි ඒ කුලකයෙන්ම ලිව්වොත් she has some interesting books. right? s අක්ෂරය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන හැම වෙලාවෙම. right? ඇයට තියෙනවා සමහර පොත් වගයක් කියන අදහස. next one. හරි. අපි එතනින් එහාට අපි ඊළඟට පාඩමට කන්ටිනියු කරන්න යනකොට තියරි වලදී අපිට ඔය ගැන කතා කරන්න පුළුවන්. එතකොට මේ there is there are කියන කතාවේ මූලාරම්භය සහ අවසානයේ තියෙන මූලධර්ම සෙට් එක මෙතනින් අවසන් වෙනවා. මේ සෙටප් එක ඔබ හොඳට ඔළුවට දාගත්තාම picture කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔබට ඉතාමත් පැහැදිලි හැකියාවක් ලැබෙනවා. right? අපි ඊළඟ කොටසේදී ඉතිරි පාඩම් ටික කතා කරමු. right? right. අපි දැන් පිට පෙර පාඩමේ කතා කරේ there is there are have has. ඒට සමගාමීවම යන අනිවාර්යයෙන්ම ලකුණු 5ක් ලැබෙන හැමෝටම උත්තර ලියන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නයක් ගැන තමයි දැන් කතා කරන්නේ. විභාග ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි road direction. හරි. මම මේ ගැන පුංචි විස්තරයක් ඔබට කරන්න. ඔබට හම්බ වෙනවා මෙන්න මේ වගේ පින්තූරයක්. අපි හිතමු මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ පින්තූරයක් ලැබෙනවා. road direction කිව්වහම ඔන්න ඔහම පින්තූරයක් ලැබෙනවා. මෙතනින් පුද්ගලයෙක් වැඳලා තියෙනවා.
මෙහෙම ඊතලේ දීලා තියෙනවා ඔහොම පල්ලෙහාට. ආයෙ ඔහොම දීලා තියෙනවා. ඔය විදිහට. මේ විදිහට ඊතලයක් ලැබෙනවා. මේ හරියේ ටෙම්පල් එකක් තියෙනවා. මේ හරියේ ගෙදරක් තියෙනවා. ඒතර මේ හරියේ පොඩි කඩයක් තියෙනවා. මේ හරියේ තව මිනිස්සු දෙන්නෙක් ඇවිද. මෙතන ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අපි ඔය වගේ පින්තූර අපි දැකලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේ. That is road direction. ලකුණු 5ක් අනිවාර්යෙන් හම්බ වෙනවා. 5 marks. හැබැයි මේක ලියන්න දැනගෙන ඉන්න ඕනේ හරියට. ඒ ලියන්න දැනගෙන ඉන්න මූලධර්ම කීපයක් තියෙනවා. අපි ආ මූලධර්ම ගැන තමයි අපි අද කතා කරන්නේ. පේපර් එක කරන්න ගත්තාම ඔබට දැනෙන්න පටන් ගන්නවා. right. මේක තමයි මූලධර්ම කියලා. right. අපි යම් මූලධර්ම වලට කාලේ නාස්ති කරන්නේ නැතුව number 1 අංක 1 මූලධර්ම යටතේ අංක 1 අපි සාමාන්‍ය කෙනෙක් මුණ ගැහුණාම ඔගෙන් අහන ප්‍රශ්නේ excuse me can you tell me the direction කියලා blah 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 එකේ අවශ්‍ය කතාව. right. එතකොට අපි කෙනෙක් ඇහුවාම දැන් ඔබ පාරේ යනකොට ඔබට හම්බ වෙන විදේශ ජාතිකයෙක් හෝ ලංකා ජාතිකයෙක් හෝ සමහරක් අය සිංහල අමතක වෙච්ච ජාතිකයෝ ඉන්නවා ලංකාවේ. ඒ අය අහනවා කොහොමද අපි යන්නේ සුපර් මාකට් එකට? කොහොමද අපි යන්නේ හොස්පිටල් එකට? එතකොට ආයේ ඩිරෙක්ෂන් එක කියන්නේ go 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 එහෙම කියන්න බෑනේ. ආයි go 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 කියන්න බෑනේ. මොකක් හරි ඒකට ක්‍රමවේදයක් භාවිතා කරනවා. right. අපි මූල ධර්ම ටික කතා කරමු. right. right. පළවෙනි එක example number 1 උදාහරණ අංක 1 go straight on ඉදිරියටම යන්න. go straight on ඉදිරියටම යන්න. ඉදිරියටම යන්න. go straight on. එතකොට මෙහෙම තියෙන සටහනක ඊතලය මේ අතර තිබේ නම් අපි ලියන්න ඕන අවස්ථා සම්බන්ධය ගැනයි මේ කතා කරන්නේ. go straight on. right. එහෙම නැත්තම් මේ on කියන එක වෙනුවට go straight ahead. go straight ahead. ඒක තමයි පළවෙනි අවස්ථාව. go straight on එහෙම නැත්තම් go straight ahead. right. අපි යමු අංක 2ට. දෙවෙනි අවස්ථාවට. number 2 right. turn left. turn left. එහෙම නැත්තම් turn right. turn left. එහෙම නැත්තම් turn right. left කිව්වහම වමට, right කිව්වහම දකුණට. දැන් අපි පින්තූරයක් මෙහෙම ඇන්දොත් මෙතන මේ විදි අවස්ථා සම්බන්ධයකදී ඊතලය තියෙන්නේ වමට නම් turn left. right. ඒ පින්තූරයම අපි මෙහෙම ඇඳලා ඊතලයේ තියෙන්නේ දකුණට නම් that is turn right. turn left and turn right. right. number 3 අංක 3 තුන්වෙනි උදාහරණය turn left at the traffic light. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔබට මෙහෙම ට්‍රැෆික් ලයිට් එකක් හම්බ වෙනවා. ඔහොම කණුවක් තියෙන. ඒ තැනින් ඔබ මෙහෙ ඉඳලා එනවා. turn left at the traffic light. ඒක හරියටම ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. green color. right. අපි නිකන් උදාහරණයක් හැටියට හිතමු. white color and red color. මෙන්න traffic කණුවක් තිබෙනවා උදාහරණයක් හැටියට. turn left at the traffic light. ඔබ මෙහෙම ඇවිල්ලා මෙහෙම හැරෙන්න ඕන. right. example number 4 උදාහරණ අංක 4
Number 4. උදාහරණ අංක 4. Go past the bank. මෙහෙම කිව්වොත් හරියද? Go past the bank කිව්වොත් මෙන්න මේ T එක ගැන මම මේ කතා කරන්න කැමැත්තෙන්මයි ලිව්වේ. right? past කියන අතීතය. මෙතනදී මොකද්ද ලියන්න ඕන වාක්‍ය? Go past the bank. බැංකුව තිබේ ඔහොම. ඔයා යන්නේ මේ පාරේ. Go past the bank. බැංකුව පසු කර යන්න. right? example එක. Go past the bank. Number 5. example number 5. උදාහරණ අංක 5. cross the road. cross the road. හරි ලේසි මේක නම් විස්තර කරන්න. මෙහෙම කහයිර තිබෙනවා. අපි හිතමු දැන් කහයිර නෑ ලංකාවේ සුදු ඉර තියෙන්නේ. හරි. ඔයා මෙතන හිටගෙන ඉන්නවා. ඔයා මේක හරහා පාර පයින්න ඕනේ. cross the road පාර හරහා පනින්න. right? number 6. අපි කතා කරන්නේ තියරි එක මූලධර්ම සම්බන්ධයෙන් කතා කරන්නේ. right? cross the road at the school. cross the road at the school. at කියන නිපාතේ භාවිතා කරලා තියෙනවා. ඔබ දන්නවා පාසලක් කරන වෙලාවට මෙතන පාසලක් තිබෙනවා නම් පාසල ළඟින් පාර පනින්න. cross the road at the school. that is example number 6. number 7. 7 වෙනි කතාව. go along. අපි ඉගෙන ගත්ත කාලෙට. walk along. ඔය දෙකෙන්ම කියන්නේ එකක්. ඔබ කියන පුද්ගලයා තව පොඩි පුද්ගලයෙක්ගෙන් අහනවා පාර සම්බන්ධයෙන්. ඔහු ඇඟිල්ල දික් කරලා කියනවා go along. walk alone. දිගේ යන්න. දිගටම යන්න. go along. walk along. number 8. උදාහරණ අංක 8. number 8. go along main street. main street කියලා අපි අදහස් කරන්නේ කොටුවේ තියෙන main street එක නෙමෙයි. ප්‍රධාන මාර්ගය. එහෙම මහා මාර්ගය. හරි. පාර මැද නෙමෙයි යන්නේ. පාර අයින තියෙන pedestrian crossing එක ඒක යන්නේ ආ. මෙන්න මෙහෙම. හරි. පාර මැද ගියාම යන්න පුළුවන් ස්වර්ගයට. වෙන කොහෙටත් නෙමෙයි යන්න පුළුවන් ස්වර්ගයට. හරි. go along main street. ප්‍රධාන පාර දිගේ යන්න. right. number 9. අංක 9. take the first road, turn left. ඒ මොකක්ද ඒ කියන්නේ? take the first road. take the first road. දැන් ඔබ යන මාර්ගයේ පළවෙනියටම හම්බෙන වමට හම්බෙන පාර. දැන් ඔබ ඉන්නේ මේ හරියන ඔබ යනකොට පළවෙනියටම වමට හම්බ වෙන පාර. take the first road, turn left. ඔයාට හම්බ වෙන පළවෙනි පාරෙන්ම වමට හරවන්න. number 10. මොනතරම් තියරි තියනවාද කියලා ඔබ කල්පනා කරලා මේවා සේරම මතක තියාගන්න ඕන දේ කල්පනා කරලා එහෙම දෙයක් නැහැ. ඒක සරල පුංචි කතන්දර
එකිනෙකට සම්බන්ධයි. right? ඊළඟ එක. next one. Go over the bridge. දැන් ඔබ යන පාරේ මෙහෙම පාලමක් තියෙනවා. මේ තියෙන මාර්ගය. right? ඔයා ඉන්නේ මෙතන. ඔයාට යන්න තියෙන මේ හරහා. එතකොට එයා කියනවා ඔම ඉස්සරහට යනකොට go over the bridge. පාලම පසු කරන්න over. උතුරා යනවටත් පුතේ over කියලා කියනවා. මෙහෙම දැන් භාජනයකට වතුර පුරවනකොට ඒක වතුර උතුරලා යනවා නම් ඒකටත් over කියලා කියනවා. go over the bridge. right? example number 11. 11 වෙන්න. go on for about 100 meters. මේ බලන්න. නිපාතය 1, නිපාතය 2, නිපාතය 3. preposition 1, 2, 3 යෙදෙන අවස්ථාවක්. go on for about 100 meters. ඔයා මීටර 100ක් පමණ දුරට 100 meters. right? 100 meters යන්න. right? meters යන්න. මීටර 100ක් විතර ඉස්සරහට යන්නකෝ. එතකොට හම්බ වෙනවා පෙට්ටි කඩයක්. එහෙම තමයි අපේ කතාවේ භාෂාවේ තියෙන්නේ. right? number 12. 12 වෙන්න. right? තව විදිහක් ඒක කියනවා. go on for about 5 minutes. 5 minutes. Go on for about 5 minutes. ඔයා මිනිත්තු 5ක් පමණ ඉදිරියට යන්න. එතකොට වෙලාව දිහා බලාගෙන ඉදිරියට යන්න තියෙන මිනිත්තු 5ක් විතර. 5 minutes. හරි. මේ භාෂාවේ අපිට අවස්ථා සම්බන්ධයෙන් දෙන කොටසක් අනුවයි කතා කරන්නේ. number 13. 13 වෙන්න. right? walk up to the next junction. Walk up to the next junction. ඔබ යන මාර්ගයේ ඊළඟ හන්දිය දක්වා ඇවිදගෙන යන්න. මේ හරියනම් ඉන්නේ. මේ තියෙන කේන්ද්‍රීය ලක්ෂයක් හන්දියක්. මෙතන ඉන්න ඔබ. ඔබ යන මාර්ගයේ ඊළඟ හන්දිය දක්වා ඇවිදගෙන. walk up to the next junction. right? number 14. 14 වෙන්න. 14 වෙන්න. you will see the restaurant. You will see the restaurant at the end of the road. පාරේ අග තියෙනවා restaurant එක. spellings බලන්න restaurant. RESTAURANT. right? AURANT restaurant. You will see the restaurant at the end of the road. At the end of the road. පාර අවසානයේදී ඔබට මුණ ගැහෙන්න පුළුවන් තානායම. Restaurant means තානායම. right? number 15. 15 වෙන්න. 15 වෙන්න. take the third road. Take the third road on the right. ඒ කියන්නේ මොකක්ද? මෙහෙම
එකපාර දෙකපාර තුන පාර ඔයා ඉන්නේ මෙතන number 1 නෙමෙයි number 2 නෙමෙයි number 3 මේක තමයි හරියනම කොටස take the third road on the right ඔයාගේ දකුණු අතට තියෙන තුන්වෙනි මාර්ගයේ හැරෙන්න number 16 16 වෙන්න අපි මේ කතා කරන්නේ road direction සම්බන්ධයෙන් තියෙන මූලධර්ම take the third exit take the third exit on the round take the third exit on the roundabout ඒ කියන්නේ මොකක්ද අර උදාහරණයම අපිට ගන්න වෙන්නේ number 1 number 2 and number 3 this is the roundabout not 1 not 2 and number 3 roundabout take the third exit roundabout එකෙන් exit වෙන්න කියලා තමයි කියන්නේ හරි exit කියලා කියන්නේ පිට වෙන්න කියලා අදහස ඒක ඔබ ඔළුවේ තියා ගන්න ඕන පිටවන්න exit right number 16 අවසාන උදාහරණය 16 වෙන්න go straight on until you meet the post office go straight on until you meet the post office post office එක තියෙන්නේ මේ පාර කොනේ අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණයමයි until කියන්නේ තුරු එහෙම නැත්නම් තෙක් ඔයාට post office එක හම්බ වෙනකන් ඔයා යන්න ඕන ඒතර post office එක හම්බුනේ නැත්තම් එහෙම ගෙදර යන්න ඕන right කතන්දර ඉවරයි right ඔය තමයි මූලධර්ම 16 අපි එතනින් එහාට කොහොමද මේක ගොඩනගන්නේ කියන එකට එහෙමද ඉවර වෙනවා පාඩම right ඕක තමයි කතාව ඔය කතාව ඇතුලේ මෙන්න මෙහෙම අපි පුංචි කතාවක් නිකන් ගණනය කරමු මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබට ප්‍රශ්න පත්‍රයේදී ආවොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් roundabout එකක් සම්බන්ධයෙන් අතිවිශාල ප්‍රශ්නයකට ඔබට මුහුණ දෙන්න පුළුවන් ටිකක් සංකීර්ණ ගණයේ ප්‍රශ්නයක් හැබැයි ඔබට හිතන්න දෙයක් නැහැ මෙතනදී ඔබට ඊතලයක් පෙන්වනවා මෙහෙම ප්‍රශ්නේ කොන එතකොට ඔබ දන්නවා ඒක ඒ දෙසට තමයි යන්නේ කියලා මෙන්න මෙහෙම නෝත් කියලා දාලා උතුර කියලා දාලා ඒ අනුව ඔබව මේ ස්ථාන හතරෙන් කොතනක තිබ්බත් හරි දැන් පුතේ බලන්න turn right turn left roundabout and turn left turn right sorry straight බලන්න ඔච්චරයි ලොකු සීන් එකක් නෑ මේකේ ඔය වචන ටික ස්පෙලිංස් ටික vocabulary ටික ඔයා හරියටම ඔළුවට දාගන්න ඕනේ ඔය වචනෙන් අපි කරපු කොටස් ටික නැවත රිපීට් කරගන්න ඕනේ ඔබට මේ නිබන්ධන ගෙන්න ගන්නට අවශ්‍ය නම් ලියසි ටීවී අපේ සමාජ සත්කාරයේ අයට WhatsApp පණිවිඩයක් එවීමෙන් ඔබට ඒ දේ ලබා ගත හැකියි right එසේනම් අපි 4 වෙනි පාඩම මෙතන ලෙස අවසන් කරනවා අපි 5 සහ 6 පාඩම් වලදී ඍජුවම විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ඇතිවෙන නිර්මාණශීලීකම සහ ප්‍රශ්න 16ක් දැන් විභාග ප්‍රශ්න පත්‍රයේදී පුතේ ප්‍රශ්න 16ක් එනවා මේ ප්‍රශ්න 16න් පළවෙනි කොටසට ප්‍රශ්න 8යි දෙවෙනි කොටසට ප්‍රශ්න 8යි එතකොට මේ ප්‍රශ්න 16න් අපි අතහරින්න ඕන ප්‍රශ්න මොනවද කෙලින්ම ඍජුවම කියන්න ඕනේ මේක අතහරින්න කියලා උගන්වන්න නෙමෙයි අපි අවිල්ලා තියෙන්නේ නමුත් තියෙන කාලය කෙටි නිසා අතහරින්න ඕන ප්‍රශ්නය කුමක්ද
ලකුණු අතරට යන්න ඕන ප්‍රශ්නය මොකක්ද කියන එක ඉගෙන ගන්න ඊළඟ එපිසෝඩ් එකත් එක්ක ඔගොල්ලෝ සම්බන්ධ වෙන්න. සම්බන්ධ වීමත් සමග ඔබ දන්නවා ඔබ පේපරේ උත්තර ලියන්න ඕන කෝකටද? ලියන්න ඕනේ නැත්තේ කෝකටද? ඒ අනුව ඔබගේ ලකුණු තීරණය වෙනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.